හරි. එතකොට අපි මුලින්ම සීමා පාඩමේ තියෙන තියරි කොටස් ටික වේගෙන් කතා කරලා එකෙන් ගණන් ටිකක් හදමු. සීමා පාඩම ගත්තාම සීමාවක් කියන්නේ මොකක්ද කියන එක අපි දැනගන්න ඕනේ. සීමාවක් කියන්නේ මොකක්ද කියලා බැලුවොත් එහෙම ඒත් එක්කම ඔයාලට හම්බෙන තව දෙයක් තමයි ප්‍රතිබිම්බය හොයනවා කියන එක. අපි හිතුවොත් එහෙම ශ්‍රිතයක ප්‍රස්ථාරයක් මම හිතන්නම් ප්‍රස්ථාරයක් අපිට තියෙනවා y සමාන fx කියලා ශ්‍රිතයක් ගන්න. මේ විදිහේ ශ්‍රිතයක් සාධාරණ ශ්‍රිතයක් තියෙනවා. එයාගේ නම y සමාන fx කියලා හිතන්න. මේ ශ්‍රිතේ යම්කිසි x කියලා පොයින්ට් එකක් තියෙනවා. මම එතන x1 කියලා හිතන්න. යම්කිසි x කියලා පොයින්ට් එකක් තියෙනවා x1 කියලා හිතන්න. අපි ප්‍රතිබිම්බය හොයන එකේදී කරන්නේ මේ x1 ගාවටම ගිහිල්ලා මේ x1 වලදී මෙන්න මේ ශ්‍රිතයේ අගය කීයද කියලා බලන එක. එතකොට මෙතන අගය අපි ඒක අර්ථවත් කරනවා fx1 කියලා. ශ්‍රිතයට x1 ආදේශ කිරීම තමයි ඒකෙදි කරන්නේ. ඒකට අපි කියනවා ප්‍රතිබිම්බය සෙවීම කියලා. සීමාව සෙවීමෙදි කරන්නේ ඒ වගේම දෙයක් තමයි. හැබැයි අපි මේ x1 ළඟට යනවා විතරයි x1 උඩට යන්නේ නැහැ. ඒ කියන්නේ දැන් x1 ගාවට යනවා විතරයි කියලා කිව්වනේ. එතකොට x1 ගාවට යන්න ඔයාලට විදි දෙකක් තියෙනවා. එකක් තමයි මේ x අක්ෂයේ ධන දිශාවෙන් මේ විදිහට ළඟා වෙනවා x1 ගාවට. අනිත් එක x අක්ෂයේ ඍණ දිශාවෙන් x1 ගාවට ළඟා වෙනවා. x1 ගාවට ළඟා වෙද්දි මේ ශ්‍රිතය කොයි වගේද හැසිරෙන්නේ කියන එක තමයි අපි සීමාව කියන එක යටතේ කරන්නේ. එතකොට මේ විදිහට දකුණු පැත්තෙන් x1 ගාවට ළඟා වෙනකොට මම හිතන්නම් දකුණු පැත්තෙන් x1 ගාවට ළඟා වෙනකොට මේ ශ්‍රිතයේ අගය මෙතන පිහිටියා කියලා. ඒ වගේම මෙහෙම වම් පැත්තෙන් x1 ගාවට ළඟා වෙද්දි ශ්‍රිතයේ අගය මෙතන පිහිටියා කියලා හිතන්න. එතකොට මේ සීමාව කියලා කියන්නේ මේ විදිහට වම් පැත්තෙන් සහ දකුණු පැත්තෙන් ළඟා වෙද්දි ශ්‍රිතයේ අගය මොකක්ද නැත්නම් ශ්‍රිතය කොහොමද හැසිරෙන්නේ කියලා බලන එකට. එතකොට මේ දකුණත් සීමාව අපි නිරූපණය කරනවා ලිමිට් x වල සීමාව දැන් x1 වල ධන දිශාවෙන් ළඟා වුනේ. ඒ නිසා x1 කියලා අපි දානවා ධන දිශාව පෙන්වන්න. ළඟා වෙද්දී fx ගේ අගය මම හිතන්නම්කෝ ඒ අගය L1 කියලා. මේක අපි L1 කියලා සංකේතවත් කරනවා. වමත් සීමාව ලිමිට් x වල සීමාව x1 වල මයිනස් වලට යද්දී fx සමානයි L2 කියලා නිරූපණය කරනවා. මෙතනදී අපි කරන්නේ අනිවාර්යයෙන්ම මේ x1 කියන පොයින්ට් එක ගාවට ගිහිල්ලා ශ්‍රිතය කොයි වගේද හැසිරෙන්නේ කියලා බලන එක විතරයි. x1ව ආදේශ කරන්න යන්නේ නැහැ. හිතන්නකෝ දැන් මේ ෆන්ක්ෂන් එක ගත්තාම යා කන්ටිනියුස්. ඒ කියන්නේ කොතනදීවත් ඔයාට අර්ථ දැක්වෙන්නේ නැත්නම් හම්බෙලා නැහැ. හැම x අගයකටම y අගයක් ඉන්නවා. ඒතර මේ වගේ ෆන්ක්ෂන් එකකට අපි කියනවා ශ්‍රිතයකට අපි කියනවා ඒකාකාර අර්ථ දැක්වෙන ශ්‍රිතයක්. අර්ථ නොදැක්වෙන තැන නැහැ. හරිද? අපි හිතුවත් එහෙම මේ වගේ ශ්‍රිතයක් මම හිතන්නම් අපි තවත් ශ්‍රිතයක් තියෙනවා y සමානයි gx කියලා. y සමානයි gx කියලා. ඒ ශ්‍රිතයේදී මෙන්න මේ a කියලා x අගයකදී මේ ශ්‍රිතය අර්ථ දැක්වෙන්නේ නැහැ. ඒ කියන්නේ y අගයක් නැහැ. එහෙම ශ්‍රිත අපිට හම්බෙලා තියෙනවා. ස්පර්ශෝන්මුඛ තියෙද්දි ඊළඟට තවත් එක හේතු මත මෙන්න මෙතන ඒ අගයේදී මේ ශ්‍රිතය අර්ථ දැක්වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට මෙතනදී ප්‍රතිබිම්බයක් හොයන්න බෑ. හරිද? ප්‍රතිබිම්බයක් හොයන්න බෑ. මේ ශ්‍රිතය y සමානයි gx කියලා නම් කරොත් එහෙම ඔයාලට y සමානයි ga කියලා කෙනෙක්ට අර්ථයක් නැහැ. අර්ථ නොදැක්ක. හැබැයි අපි සීමාව හොයන එකේදී කරන්නේ ඒ වලදී අර්ථයක් හොයන එක නෙමෙයිනේ. ඒට ලං වෙලා බලපුවම අර්ථයක් හොයන එකනේ. මෙතනදී ප්‍රතිබිම්බයක් කතා නොකරට අපිට සීමාවක් කතා කරන්න කිසිම බාධාවක් වෙන්නේ නැහැ. මේ විදිහට මේ සීමාව L2 මේ සීමාව L1 කියලා මාක් කරගත්තොත් එහෙම එතන අපිට ලියන්න පුළුවන් ලිමිට් x වල සීමාව a වල ප්ලස් වෙද්දී මේ ශ්‍රිතයේ අගය gx ගේ අගය L1 ඊළඟට ලිමිට් x වල සීමාව a මයිනස් වෙද්දී gx ශ්‍රිතයේ අගය L2 මේ විදිහට ලියා ගන්න පුළුවන්.
ඉතින් ඒ වලදී ශ්‍රිතය අර්ථ දක්වන්නේ නැති වුණාට අපිට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ශ්‍රිතයක සීමාව. ශ්‍රිතයක සීමාව කියලා කියන්නේ නැත්නම් සීමාවක් පවතිනවා කියලා කියන්නේ. අපි මේ කතා කරේ වමත් සහ දකුණත් සීමා ගැනනේ. මේකට අපි කියනවා වමත් දකුණත් සීමාව. මේක දකුණත් සීමාව. අපිට කියන්න පුළුවන් දකුණත් සීමාව. ඒ විදිහට x වල මයිනස් පැත්තෙන් ළඟා වෙන එකට අපිට කියන්න පුළුවන් වමත් සීමාව. ඔයාට මේ දකුණත් සීමාවයි වමත් සීමාවයි සමාන වෙලා නම් හම්බෙන්නේ. ඒ කියන්නේ දැන් අපි මෙතන x1 ගාවට යනවා කියන්නේ හොඳටම එයාට ළඟටම යනවා. හරිද? එimhe හිඩසක් ඉතුරු නොවන ගානට ළඟටම යනවා. ඒ කියන්නේ මෙන්න මේ හිඩසේ අගේ ශුන්‍යයට ළඟා වෙන තෙක් ළඟටම යනවා. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මෙන්න මේ L1 කියන කෙනා මේ fx1 කියන මෙතනටම ළඟා වෙනවා. ඒ වගේම මෙන්න මේ තියෙන L2 කියන කෙනා මෙයා මේ ළඟටම යනකොට මෙයා මේකට ලං වෙනවා. එතකොට ඔයාලට තේරෙන්න ඕනේ මෙතනදී L1 කියන එක්කෙනයි L2 කියන එක්කෙනයි ආසන්නව සමාන වෙනවා. හරිද? ඒ විදිහට දකුණත් සීමාවයි වමත් සීමාවයි සමාන වෙනවා නම් අපි කියනවා මේ ශ්‍රිතයට සීමාවක් තියෙනවා කියලා x1 කියන x අගයේදී. ඒත් අපිට ඒක ලියා ගන්න පුළුවන් ශ්‍රිතයක x සමානයි a කියලා සාධාරණ තැනකදී x සමානයි a සාධාරණ අගයකදී වමත් හා දකුණත් සීමා සමාන වේ නම් වමත් හා දකුණත් සීමා සමාන වේ නම් x සමානයි a වලදී මේ ශ්‍රිතයට fx ශ්‍රිතයට සීමාවක් පවතී. එතකොට සීමාව අර්ථ දක්වන්නේ ශ්‍රිතයක් වගේම x අගයක් අපිට ඕන වෙනවා. සමහරක් කලාවට x සමානයි a වලදී වමත් සීමාවයි දකුණත් සීමාවයි සමානලා ශ්‍රිතයට සීමාවක් තිබිලා x සමානයි b කියලා තැනකදී ශ්‍රිතයේ වමත් දකුණත් සීමාව සමාන නොවිලා එතන සීමාවක් නොතිබෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ශ්‍රිතයකට සීමාවක් තියනවද නැද්ද කියලා කියන්න නම් අර විශේෂිත වෙච්ච පොයින්ට් එකකුත් නම් කරන්න වෙනවා. අපි අහුවොත් එහෙම y සමානයි fx ශ්‍රිතයක් දීලා එයාට සීමාවක් තියනවද කියලා අහුවොත් එහෙම එතනදී අර්ථයක් නැහැ. fx ශ්‍රිතයට x සමානයි a කියලා යම්කිසි පොයින්ට් එකක් අර්ථ දක්වලා එතන සීමාවක් තියනවද කියලා අහුවොත් ඒකට උත්තරයක් දෙන්න පුළුවන්. එතකොට දැන් ඔයාලට ප්‍රශ්නයක් එන්න පුළුවන්. හැම ශ්‍රිතයකම ඉතින් වමත් දකුණත් සීමා සමාන වෙනවනේ. එහෙම නැති ඒවා තියනවද? එහෙම නැති ඒවා තියෙනවා. මම උදාහරණයක් හිම අර්ථ දක්වන්නම්. කඩමනින් ශ්‍රිතයක්. ඒ කියන්නේ x පරාසවලදී විවිධ අර්ථයන් ගන්නා ශ්‍රිතයක්. ඒක මම නම් කරන්නම් මේ විදිහට gx සමානයි x වල අගය එකට වඩා විශාල හෝ සමාන වෙනකොට gx වල අගය එකයි කියලා හිතා. x වල අගය එකට වඩා කුඩා වෙනකොට gx වල අගය ඍණ 2යි කියලා හිතා. මෙහෙම ප්‍රස්තාර තියෙන්න පුළුවන්. දැන් මේ ප්‍රස්තාරය මම ඇඳගත්තොත් එහෙම මේ ප්‍රස්තාරය මේ විදිහට ඇඳගත්තොත් එතන එක එකට වඩා විශාල. ඒ කියන්නේ මෙන්න මේ පැත්තේ y සමානයි 1යි. gx සමානයි 1යි. يعني y සමානයි 1යි කියන එක. මේ එකේදීත් 1යි. එකේදී අගයත් 1යි. එකට වඩා විශාල නම් මේ විදිහට 1යි. එකට වඩා කුඩා වුණාම ඍණ 2යි. ඒ කියන්නේ මම මෙතන පාට නොකරපු බෝලයක් අඳින්නම්. මොකද එකේදී ධන එකනේ. එතකොට ධන එක තමයි පාට වෙන්න ඕනේ. මෙතන පාට වෙන්න බෑ. හැබැයි එකට වඩා අඩු වුණු ගමන් ඍණ 2යි. දැන් මට ඕන වෙනවා මේ එක කියන කෙනාගේ සීමාව හොයන්න යන්න. වමත් දකුණත් සීමාව අපි හොයමු මුලින්ම. ලිමිට් x වල සීමාව 1 gx. වමත් සීමාව වෙන්නේ ලිමිට් x වල සීමාව 1 gx. හරි. මේවල අර්ථ මොනවද?
මේ දකුණත් සීමාව කියලා කියන්නේ එකට දකුණු පැත්තෙන් මෙහෙම ළඟටම යනකොට ප්‍රස්ථාරයේ අගය කීයද? දැන් එකට දකුණු පැත්තේදී ප්‍රස්ථාරයේ අගය 1නේ. අයනම් දකුණතින් ලං වුණාම ප්‍රස්ථාරයේ අගය 1. ඒ කියන්නේ සීමාව 1යි. -gx ගත්තාම මේ විදිහේ එකේ වම් පැත්තෙන් ළඟා වෙන්නේ. එතකොට ඔයාලට තේරෙනවා වම් පැත්තෙන් ළඟා වෙන ඕනම තැනකදී අගය ඍණ 2ට සමානයි. එතකොට ඔයාලට පැහැදිලිවම පේනවා මේ වෙලාවේදී මේ ප්‍රස්ථාරයේ වමත් සීමාවයි දකුණත් සීමාවයි සමාන නැහැ. එකේ +gx කියන එකේන අසමානයි ලිමිට් x වල සීමාව එකේ -gx. එහෙනම් මේ වගේ අවස්ථාවල අපිට කියන්න පුළුවන් මෙම ශිතයට සීමාවක් නැහැ කියලා කියන්න බෑ. අර්ථ දක්වන්න ඕනේ x සමානයි 1ේදී සීමාවක් නැහැ කියලා. x සමානයි 1ේදී සීමාවක් නැත. x සමානයි 2 කියලා පොයින්ට් එකේ හිතන්න. x සමානයි 2. 2 ඉන්නේ මේ හරිය කියලා හිතන්නකෝ. දැන් මෙතනදී ඔයාලට පේනවා 2 දකුණු පැත්තෙන් ළඟා වෙද්දි ප්‍රස්ථාරයේ අගය 1යි. 2 වම් පැත්තෙන් ළඟා වෙද්දි ප්‍රස්ථාරයේ අගය 1යි. අහින x සමානයි 2ේදී සීමාවක් තියෙනවා. අන්න ඒකයි මම කිව්වේ ශ්‍රිතයකට සීමාවක් නැද්ද තියනවද කියලා කියන්න කලින් අපිට පොයින්ට් එකක් අර්ථ දක්වන්න වෙනවා කියලා. අපිට කියන්න කොයි ටික තේරුණාද කියලා. වමත් සීමාවයි දකුණත් සීමාවයි කියන්නේ මොකක්ද? ඊළඟට වමත් සීමාවයි දකුණත් සීමාවයි සමාන වුණොත් තමයි සීමාවක් පවතින්නේ. මම හිතනවා තේරෙන්නේ නැති කියලා. හරි. ඊළඟට ඔයාට A level මට්ටමේ හම්බෙන ගැටලුවලදී ඔයාට A level මට්ටමේ හම්බෙන ගැටලුවලදී මේ වමත් සීමාව දකුණත් සීමාව වෙන වෙනම හොයන්න ඕනේ නැහැ. මොකද ඔයාට අර්ථ දැක්වෙන්නේ නැති ඒවා හැම හම්බෙනවා හරි අඩුයි. හැබැයි ඔයාට මාපාංක ගානක සීමාවක් හොයන්න આવත් අනිවාර්යයෙන්ම වමත් දකුණත් සීමාව හොයන්න වමත් දකුණත් සීමාව හොයන්න නෙමෙයි. නෑ එතනදී ඔයාට ප්‍රස්ථාරය ලියාගෙන හොයන්න වෙනවා. අපි ඒ ගණන් ටිකක් හදමු. සාමාන්‍ය ගානක ගත්තාම ඔයාට වමත් දකුණත් සීමාව හොයන්න හම්බෙන්නේ නැහැ. මොකද වමත් සීමාව දකුණත් සීමාව සමාන ගණන් තමයි විභාග පේපර් එකේ ඔයාට හම්බෙන්නේ. එතකොට මෙන්න මේ සීමාව දැන් අපි අර්ථ දක්වන්නේ වමත් සීමාවයි දකුණත් සීමාවයි සමානයි නම් ලිමිට් x වල සීමාව a වල ප්ලස් වලට යද්දී fx කියන කෙනාගේ අගේ L1 ලිමිට් x වල සීමාව a මයිනස් වලට යද්දී fx කියගේ L2 නම් අපි ආගේ ශ්‍රිතයේ ප්‍රස්ථාරය මේ විදිහට සලකගත්තොත් මෙතන a කියලා පොයින්ට් එකක් ඊළඟට මේ a වලදී ප්‍රස්ථාරයගෙම මම L කියලා හිතන්න. aට වම් පැත්තෙන් ළඟා වුණාම ප්‍රස්ථාරයේ අගය L2 aට දකුණු පැත්තෙන් ළඟා වුණාම ප්‍රස්ථාරයේ අගය L1. මේ දෙන්න සමානයි නම් හරි මේ දෙන්න සමානයි නම් L1 සමානයි L2 ඒ දෙන්නම ආසන්න වශයෙන් L ට සමානයි නම් අපි එතනදී කියනවා මේ වගේ අර්ථ දැක්වීමක් ලිමිට් x වල සීමාව a වලට යද්දී fx කියන කෙනා සමානයි L කියලා. එතකොට මේ විදිහට තමයි අපි සීමාව අර්ථ දක්වන්නේ වමත් දකුණත් සීමා දෙන්නම සමානයි නම් මේ විදිහට අපි අර්ථ දක්වනවා. දැන් මේ සීමා අංකණය පිළිබඳ පොඩි නීති රීති ටිකක් තියෙනවා. මුලින්ම මේ ටික දැනගෙන ඉන්න ඕනේ ගණන් හදන්න යන්න කලින්. පිළියමු සීමා පිළිබඳ නීති. එයාට තේවාට හම්බෙන පළවෙනි නීතිය තමයි ඔයාට තිබුණොත් එහෙම මේ විදිහට ලිමිට් x වල සීමාව a වලට යද්දී kfx කියලා කෙනෙක්. ඒ කියන්නේ fx කියලා ශ්‍රිතයක් නියතයකින් ගුණ වෙලා. k නියතයක්. මෙහෙම තියෙද්දි ඔයාට පුළුවන් k කියන නියතේ එළියට අරගෙන එයාව ගුණ කරගන්න fx ගේ සීමාව හොයලා එන උත්තරේ. ඒ කියන්නේ fx නියතකින් ගුණ කරලා සීමාව හෙව්වත් එකයි. fx ගේ සීමාව හොයලා නියතයෙන් ගුණ කරත් එකයි. ඒක දැනගන්න ඕනේ. k කියන එක නා එතකොට ඕනම තාත්වික සංඛ්‍යාවක්. ඊළඟට ඔයාට තිබුණොත් එහෙම ලිමිට් x වල සීමාව a වලට යද්දී නියතයක්. හිතන්න x වල සීමාව a වලට නම් නියතයක් තියෙන්නේ. ඒ කියන්නේ මේ වගේ අවස්ථාවක්. ඔයාට මේ වගේ නියත ප්‍රස්ථාරයක් හම්බ වෙනවා. y මෙහෙම x තියෙද්දී y සමානයි k ආකාර ප්‍රස්ථාරයක්. දැන් මේ fx කියන්නේ y ටනේ. එතකොට මෙතන ඔයාට පේනවා
fx කෙනෙක් නෑ k විතරයි ඉන්නේ. ඒතර y සමානයි k. k නියතයක්. හරියට නිකන් y සමානයි 2 කියලා හිතන්න. අන් ඒ වගේ ප්‍රස්ථාරයක්. එතන 2. ඔයාට පේනවා එතකොට x අගය කීය වුණත් නේ? x අගය කීය වුණත් y 2යි. x 3 වුණත් y 2යි. x 5 වුණත් y 2යි. x ඍණ 5 වුණත් y 2යි. x බිංදුව වුණත් y 2යි. කියන්නේ x අගය මත ඩිපෙන්ඩ් වෙන්නේ නැහැ y අගය 2මයි. ඉතින් x වලගේ a ගාවට යනවලු. ඉතින් a ගාවට ගියත් y වලගේ කීයද? 2මයි. එහෙනම් මෙතනදී ඔයාලට කියන්න පුළුවන්. සීමාව කියන එකේනාගේ උත්තරේ kමයි. k කියන නියතෙමයි. වෙනස් වෙන්නේ නැහැ ඒක. කොට k අවයවයක් r කියලා ලියන්න පුළුවන් k තාත්වික නිසා. ඊළඟට ඔයාලට තිබුණොත් එහෙම මේ විදිහට ශ්‍රිත දෙකක් අඩු කරගෙන තියෙනවා. එහෙම නැත්නම් ශ්‍රිත දෙකක් එකතු කරගෙන තියෙනවා. හරිද? මම මේ අවස්ථා දෙකම එකට සලකන්නම්. මේ අඩු කරලා ලැබෙන ආයත ශ්‍රිතයන ලැබෙන්නේ. ඒ ශ්‍රිතයේ සීමාව වලට හොයන්න හම්බ වෙනවා. ශ්‍රිත දෙකක් අඩු කරගෙන හෝ එකතු කරගෙන තියෙති සීමාව හොයන්න හම්බ වෙනවා. ඒ වෙලාවට ඔයාලට පුළුවන් ඒ ශ්‍රිත දෙකේ සීමා හොයලා වෙන වෙනම ඒ ගණිත කර්මය කරගන්න. ඒ කියන්නේ ඔයාලට එකතු කරන්න තිබ්බොත් වෙන වෙනම සීමා හොයලා එකතු කරන්න පුළුවන්. අඩු කරන්න තිබ්බොත් වෙන වෙනම සීමා හොයලා අඩු කරන්න පුළුවන්. ඊළඟට ඔයාලට ශ්‍රිත දෙකක් ගුණ කරලා තියෙනවා මේ විදිහට gx fx කියලා. මෙයාගේ සීමාව හොයන්න තියෙද්දි ඔයාලට පුළුවන් කලින් විදිහටම සීමාව වෙන වෙනම ඇප්ලයි කරලා පස්සේ ගුණ කරගන්න. x වල සීමාව a වලට යද්දී fx කියලා. ඒ විදිහමයි බෙදීමට ඔයාලට තිබුණොත් එහෙම ලිමිට් x වල සීමාව a වලට යද්දී fx කියලා ශ්‍රිතයක් gx කින් බෙදා ගන්න. ඔයාලට මේ විදිහට fx ගේ සීමාව හොයලා gx ගේ සීමාවත් හොයලා ඒ දෙන්න බෙදා ගන්න පුළුවන්. හරි. ඒ ටික දැනගන්න ඕනේ. මේ විදිහට බෙදා ගන්න පුළුවන්. මේ තමයි අපිට සීමා ගැන හම්බෙන මූලික ප්‍රමේයන් ටික. ඊට පස්සේ මම ඔයාලට කිව්වා අපිට වමත් සීමා දකුණත් සීමා සමානලානේ හම්බෙන්නේ. එතකොට මේ රූපය අනුව ඔයාලට තේරෙනවා වමත් සීමාවයි දකුණත් සීමාවයි දෙන්න ආසන්නව සමානනේ කාටද? L ට. L කියලා කියන්නේ කාටද? A වලදී මේ ෆන්ක්ෂන් එකේ අගය. ඒ කියන්නේ A වලදී ප්‍රතිබිම්බය එන්නේ නේද? නැත්තම් FA නේ. එහෙනම් අපිට සරලවම සීමාව හොයනවා කියලා කරන්න තියෙන්නේ x වල a කියන අගය ගිහිල්ලා අර ෆන්ක්ෂන් එකට ආදේශ කරගන්න එක. fa ගන්න එක. මොකද ඔයාට වම සීමා දකුණ සීමා අසමාන වෙන ගණන් හම්බෙන්නේ නැති නිසා. සරලව ඔයාට x සමානයි 3 දී සීමාව හොයන්න කිව්වොත් ඔයා කරන්න ඕනේ මොකද්ද? 3 ආදේශ කරන එක. හැබැයි ඔළුවේ තියෙන්න ඕනේ සීමාවක් හොයනවා කියලා කියන්නේ 3ක් ආදේශ කරගන්න එක නෙමෙයි. 3ට ලං වෙලා බලනවා මොකද්ද මේ ප්‍රස්ථාරයට වෙන්නේ කියලා. වමෙන් සහ දකුණෙන් ලං වෙලා බලන එක තමයි සීමාවෙදි වෙන්නේ. අපි සරලව 3 ආදේශ කරගෙන සීමාව හොයනවා. මේ ප්‍රමේයන් ටික තමයි මූලිකවම සීමාවල තියෙන්නේ. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් මේ සීමාවලදී හම්බෙන ඉස්සල්ලාම පොඩි ගාණක් හදලිමු ඕන්න. මම හිතන්න මේ විදිහට ඔයාලට ෆන්ක්ෂන් එකක් තියෙනවා y සමානයි 3x වල වර්ග ධන 2x ඍණ 1. ඔයාලට හොයන්න කියනවා ලිමිට් x වල සීමාව 1 දී y වල අගය. ඉතින් ඔයාලට තියෙන්නේ සරල එක ආදේශ කරගන්න. 3 වරක් 1 වර්ග ධන 2 වරක් 1 ඍණ 1 කියලා මේ කියන උත්තරය ගන්නයි ඔයාලට තියෙන්නේ. හරිද? සරල වැඩක් කරන්න තියෙන්නේ. හැබැයි ඔයාට එක්සෑම් පේපරේ මෙහෙම කරන්න හම්බෙන්නේ. හේතුව තමයි මේ විදිහට සරලව 1 හරි 3 හරි තියෙන සීමාව ආදේශ කරලා බලද්දි ඔයාට අමුතු ප්‍රතිඵල ටිකක් ලැබෙන්න ගන්නවා. හරිද? මොනවද කියලා බැලුවොත් දැන් හිතන්නකෝ ඔයාට මේ වගේ ගණනක් තියෙනවා. ලිමිට් x වල සීමාව 3ට යනකොට 3x ඍණ 9 බෙදීම x ඍණ 3. දැන් මේකට මම 3 ආදේශ කරගෙන බැලුවොත් සරලව 3 වරක් 3 ඍණ 9 යට හම්බෙන්නේ මට 3 ඍණ 3 කියලා. ඒතර උඩ හම්බෙන්නේ 3 වරක් 3 9යි 9න් 9 බිංදුවයි 3 ඍණ 3 කියන්නේ බිංදුවයි. දැන් මේ වගේ එක්කෙනෙක්ට ලියන්න ඕන උත්තරයක් අපි දන්නේ නැහැ. මේවට කියනවා ගණිතයේදී අර්ථ දැක්වෙන්නේ නැති ප්‍රතිඵල එහෙම නැත්නම් අනිර්ණ ප්‍රතිඵල කියලා. ඒතකොට මේ වගේ අනිර්ණ ප්‍රතිඵල නැත්නම් අන්ඩිටර්මිනේට් ෆෝම් වලට කීපයක් හම්බ වෙනවා මේ සීමා පාඩමේදී.
හරිද? එහෙනම් අපි දැනගෙන ඉන්න ඕනේ මොනවද මේ අනිර්ණ ප්‍රතිඵල කියලා කියන්නේ කියලා. අනිර්ණ ප්‍රතිඵල. ඔයාට බහුලවම හම්බෙන අනිර්ණ ප්‍රතිඵල දෙක තමයි බිඳුව බෙදීම බිඳුව සහ අනන්තය බෙදීම අනන්තය කියලා කියන්නේ. ඒවට අපි දන්නේ නැහැ මොනවද ලියන්න ඕනේ කියලා. ඔයාට ඊළඟට හම්බෙන දේ තමයි අනන්තය ඍණ අනන්තය. අනන්තයෙන් අනන්තයක් අඩු කරන්න දන්නේ නැහැ. කීයද දන්නේ නැහැ. ඊළඟට ඔයාට හම්බෙන ප්‍රතිඵලය තමයි බිඳුව බෙදීම අනන්තය. ඊට පස්සේ ඔයාට හම්බෙනවා අනන්තය බෙදීම බිඳුව. ඊට පස්සේ ඔයාට හම්බෙනවා බිඳුවේ බිඳුවෙනි දර්ශකය. ඊට පස්සේ ඔයාට තව හම්බෙන්න පුළුවන් අනන්තයේ අනන්තය වෙනි දර්ශකය. මේ වගේ දේවල් වලට අපි කියනවා අනිර්ණ ප්‍රතිඵල කියලා. හැබැයි ඔයාට හම්බුනොත් එහෙම එක යට බිඳුව නැත්තම් මොනවා හරි සාධාරණ නියතයක් යට බිඳුව. මේක අනිර්ණ නෑ. නියතයක් බිඳුවෙන් බෙදාගත්තම අපිට හම්බෙන උත්තරේ අනන්තයයි. හරිද? ඊළඟට අනන්තයක් හිමිතන්නකො. ඔයාට තියෙනවා නියතයක් බිඳුවෙන් බෙදන උත්තරේ අනන්තයයි. මොකක් හරි නියතයක් අනන්තයෙන් බෙදන්න හම්බෙනවා. එතනදී උත්තරේ බිඳුවයි. නියතයක් අනන්තයෙන් බෙදන්න හම්බෙනවා. එතනදී උත්තරේ බිඳුවයි. මෙතනදී මේ නියතයේ අගය ධන නම් ඔයාට හම්බෙන උත්තරේ ධන අනන්තය. ඒ වගේම මේ නියතයේ උත්තරේ ඍණ නම් ඔයාට හම්බෙන උත්තරේ ඍණ අනන්තයයි. ඒක මතක තියාගන්න ඕනේ. ඕනම නියතයක් ධන වේවා ඍණ වේවා ඕනම නියතයක් අනන්තයෙන් බෙදුනාම උත්තරේ බිඳුවයි. මෙතන මේ අනන්තේ ධන හොරෙන කියලා දැම්මත් ප්‍රශ්නයක් නැහැ. ඒ කියන්නේ ඕනම නියතයක් ඕනම අනන්තයෙන් බෙදාගත්තම අපිට හම්බෙන උත්තරේ බිඳුවයි. ඒකට මේ දේවල් ගත්තම මේව අර්ථ දැක්වෙන්නේ නැහැ කියන්න බෑ. මේවට අර්ථයක් තියෙනවා. මේ දේවල් ටික මතක තියාගන්න ඕනේ. නියතයක් ධන නියතයක් බිඳුවෙන් බෙදුනහම උත්තරේ ධන අනන්තය, ඍණ නියතයක් බිඳුවෙන් බෙදුනහම උත්තරේ ඍණ අනන්තය සහ ඕනෑම නියතයක් ඕනෑම අනන්තයකින් බෙදුනහම උත්තරේ බිඳුවයි කියන එක. අනිර්ණ ප්‍රතිඵල වෙන්නේ බිඳුව බෙදීම බිඳුව අනන්තය යට අනන්තය ඊළඟට අනන්තය අඩු කිරීම අනන්තය බිඳුව බෙදීම අනන්තය අනන්තය බෙදීම බිඳුව බිඳුව බිඳුවෙනි දර්ශකය ඊළඟට අනන්තය අනන්ත වෙනි දර්ශකය. ඊළඟට තව ඕනනම් ඔයාලට කියන්න පුළුවන් බිඳුවේ අනන්තය වෙනි දර්ශකය අනන්තයේ බිඳුව වෙනි දර්ශකය. මේ දේවල් වලට ගොඩක් හම්බෙන්නේ නැහැ. ඉතින් බහුලවම හම්බෙන්නේ ඔයාලට මෙන්න මේ දෙක. මේකත් ඉතින් ගොඩක් වෙලාවට සමහර ගණන් වල හම්බෙන්න පුළුවන්. එතකොට ඔයා දැන් මං කිව්වා සීමා කියන්නේ එතකොට සරලව 3 නම් 3 ආදේශ කරගන්න එක කියලා. හැබැයි දැන් මේ වගේ ප්‍රතිඵලයකුත් ඔයාට එන්න පුළුවන්. අන්න එතකොට අපි මොකද කරන්නේ කියලා දැනගන්න ඕනේ. එතකොට මොකද කරන්නේ කියලා දැනගන්න ඕනේ. එහෙනම් නිකම්ම සරලවම ආදේශ කරගෙනත් බෑ. හැබැයි අපි අවසානයේ කරන්නේත් ආදේශ කරගන්න එකම තමයි. හැබැයි ඔයා ආදේශ කරගෙන යද්දී ඔයාට අනිර්ණ ප්‍රතිඵලයක් හම්බුනොත් ඔයාට සිද්ධ වෙනවා විවිධ ක්‍රම මගින් අර්ථයක් තියෙන ප්‍රතිඵලයක් හොයාගෙන යන්න. එතකොට ඔයාට අර්ථයක් තියෙන ප්‍රතිඵලයක් හොයන්න මූලික ක්‍රම දෙකක් තියෙනවා. අර්ථයක් ඇති ප්‍රතිඵල හොයන්න මූලික ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි හරේ හා ලවේ පොදු සාධක ඉන්නවා නම් ඒවා අයින් කරන්න ඕනේ. හරේ ලවේ පොදු සාධක ඉන්නවා නම් අයින් කරන්න ඕනේ. මතක තියාගන්න ඕනට අනිවාර්යයෙන්ම එක්සෑම් ගානකදී හම්බෙන්නේ අනිර්ණ ප්‍රතිඵලයක් කියන ගාන. එතකොට ඔයාලට අනිවාර්යෙන් මේ ක්‍රමය යොදා ගන්න වෙනවා. ඊළඟට ඔයාලට පුළුවන් වර්ගමූල ප්‍රකාශන තියෙනවා නම් වර්ගමූල ප්‍රකාශන තියෙනවා නම් ප්‍රතිපදයෙන් ගුණ කරගන්න පුළුවන්. ප්‍රතිපදයෙන් ගුණ කරගන්න පුළුවන්. ඒතර මේ තමයි අර්ථයක් තියෙන ප්‍රතිඵල හොයාගෙන යන්න තියෙන මූලික ක්‍රම දෙක. මම අර කලින් ගත්ත උදාහරණ හිතන්න. මම කලින් ගත්ත උදාහරණය තමයි 3x ඍණ 9 x ඍණ 3ෙන් බෙදලා එයාගේ සීමාව යවනවා 3ට. දැන් මේකේ වාට බලන්නකො වර්ගමූල සහිත ප්‍රකාශන ඉන්නවද? නැහැ. සාධක ඉන්නවද? සාධක ඇති. සාධක තියෙනවද කියලා බලමු. අපි ලියන්න පුළුවන් limit
x වල සීමාව 3ට යද්දී උඩින් 3 එළියට ගත්තොත් x ඍණ 3 ඉතුරුයි. යටත් x ඍණ 3 ඉතුරුයි. දැන් හරේලාගේ පොදු සාධක ඉවත් කරමු. x ඍණ 3 ඉවත් කරා. දැන් අපිට හම්බෙන්නේ ලිමිට් x වල සීමාව 3ට යද්දී 3. මං කලින් පැහැදිලි කරා මෙන්න මේ ප්‍රමේය යටතේ නියතයකට ඕනම සීමාවක් දාපුවම උත්තරේ නියතයි. එහෙනම් මෙතන තියෙන්නේ 3 කියලා නියතයක්. x වල සීමාව කාට ගියත් මේකේ උත්තරේ 3යි. එහෙනම් මේ විදිහට හදන් යනකොට වැරදි උත්තරේ එන්නේ. ඔය අර පොදු ක්‍රම දෙකෙන් එකක් පාවිච්චි කරලා මෙහෙම හදපුවම වලට පුළුවන් හරි අර්ථ දැක්කන ප්‍රතිඵලයක් හොයාගෙන යන්න. ඊළඟට අපි වර්ගමූල තියෙන ගානකුත් බලමු. මම හිතන්නම් ගානක් අපිට තියෙනවා. මම හිතන්නම්කෝ ලිමිට් x වල සීමාව 1ට යනකොට අපි හිතමු x ඍණ 1 වර්ගමූලය ඊට පස්සේ ඍණ 1 බෙදීම x ඍණ 1 වර්ගමූලය ඍණ 1 බෙදීම එතකොට ඔයාට ඉහළ හම්බෙනවා මෙතන මම දාගන්නම්කෝ 2x ඔයාට එක දාගත්තාම ඔයාට තේරෙනවා එක දාගත්තාම මෙතන මූලය 1යි එකෙන් එකක් බිඳුවයි 15ට හම්බෙනවා කියලා හිතන්න x ඍණ 1. එතකොට මේකට අපි එක ආදේශ කරලා සරල උත්තරයක් හොයන්න ගියොත් එහෙම ඔයාට හම්බෙන්නේ දෙවරක් 1 ඍණ 1 වර්ගමූල බෙදීම 1 ඍණ 1 එහෙම. එතකොට මෙතන තව ඍණ එකක් තියෙනවා. මේ තියෙන ඍණ 1 අපි සුළු කරගෙන බැලුවොත් එහෙම දෙකෙන් එකක් 1යි. එතකොට එකේ මූලය 1යි. උඩ 1 ඍණ 1 යටත් බිඳුව. එහෙනම් බිඳුව බෙදීම් බිඳුව කියන අර්ථයක් නැහැ. අර්ථයක් තියෙන පාරක් දිගේ හොයන්න අපි කරන්න ඕනේ මෙන්න මේ වර්ගමූල ප්‍රකාශනයේ ප්‍රතිබද්ධයෙන් ගුණ කරගන්න එක. එතකොට මේකේ ප්‍රතිබද්ධය වෙන්නේ මොකද්ද? ප්‍රතිබද්ධය වෙන්නේ 2x ඍණ 1 මූලය ඍණ 1 නම් 2x ඍණ 1 මූලය ධන 1 තමයි ප්‍රතිබද්ධය වෙන්නේ. එහෙනම් ඉහළයි පහළයි ඒකෙන් ගුණ කරගන්න ඕනේ. ලිමිට් x වල සීමාව 1ට යනකොට 2x ඍණ 1 මූලය ඍණ 1 එයා ගුණ කරගන්න ඕනේ 2x ඍණ 1 මූලය ධන 1. ඊළඟට එයා බෙදා ගන්න පුළුවන් මට යට තියෙන්නේ x ඍණ 1 යටත් ගුණ කරන්න ඕනේ ඉහළ විතරක් ගුණ කරාම වැරදි. මේ විදිහට. එතකොට ඔයාලට උඩ හම් වෙනවා දැන් මේ තියෙන්නේ ඔයාලට පේනවා x ඍණ y x ධන y වර්ග දෙකක අන්තරේ සාධක දෙකන්නේ ගුණ වෙලා තියෙන්නේ. එහෙනම් ඒකට වර්ග දෙකක් විදිහට හිතුවොත් අපිට පුළුවන් මේ වර්ගමූලයේ වර්ග ඍණ 1 වර්ග කියලා ලියන්න. වර්ගමූලය වර්ග කරද්දී මූල නැති වෙනවා. අපිට හම්බෙන්නේ 2x ඍණ 1 කියලා. සහ මෙයා එක වර්ග කරාම ඍණ 1 කියලා හම්බෙනවා. එයාට අපිට හම්බෙන්නේ x ඍණ 1 වරක් 2x ඍණ 1 මූලය ධන 1. දැන් මේක සුළු කරගෙන යද්දී අපිට හම්බෙන්නේ x වල සීමාව 1ට යද්දී මෙතනින් ඔයාලට පේනවා 2 කියන කෙනාව එළියට ගන්න පුළුවන්. මොකද ඍණ 1යි ඍණ 1යි ඍණ 2යිනේ. එතකොට 2 එළියට ගන්න පුළුවන්. එළියට ගත්තාම x ඍණ 1 කියලායි හම්බෙන්නේ. පහළ හම්බෙනවා x ඍණ 1 2x ඍණ 1 මූලය ධන 1. ඔයාට අනිවාර්යයෙන්ම මේ විදිහට වර්ගමූල වලින් ගුණ කරාම පොදු සාධකයක් හම්බෙනවමයි. එතකොට එයා කබ්බල ඉවත් කරගන්න. දැන් ඔයා ආදේශ කරගන්න. එතකොට එක ආදේශ කරගත්තාම ඉහළ හම්බෙන්නේ 2 පහළ හම්බෙන්නේ දෙවරක් 1 2යි දෙකෙන් එකක් අඩු කරගත්තාම 1යි එකේ මූලය 1යි 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 2යි කියලා හම්බෙනවා. ඒ කියන්නේ 2 දෙකෙන් බෙදුනහම උත්තරේ 1යි කියලා හම්බෙන්නේ. එතකොට මේ ක්‍රමය තමයි හරි ක්‍රමය. අර විදියට නිකම් මේක ආදේශ කළ උත්තරේ තියන්න ගියොත් එහෙම ඒක වැරදෙනවා. මං හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. දැන් හිතන්නකෝ ඔයාට එකපාරක් මේ විදිහට අර ක්‍රම දෙක පාවිච්චි කරගත්තාම ඒත් අර්ථ දැක්වෙන්නේ නැති එකක් වෙනවා කියලා. අපි උදාහරණයක් ගමු. ලිමිට් x වල සීමාව 1ට යනකොට උඩ තියෙනවා අපිට x වල ඝනය ඍණ 1 වරක් x ඍණ 1 යට තියෙනවා
x ශ්‍රේණි එකේ වර්ග. ඉතින් ඔයාලට පැහැදිලිවම පේනවනේ පොදු සාධකයක්. x ශ්‍රේණි එකට x ශ්‍රේණි එක අයින් කරගන්න පුළුවන්. එතන මම මෙතන වර්ග කපලා දැම්මේ එක්කෙනෙක් ඉතුරුයි වර්ග වලින් එක්කෙනෙක් කැපුණා කියලා පෙන්නන්න. දැන් මේක අපේ උත්තරේ හොයාගෙන ගියොත් එක දැන් ආදේශ කළා. අපි හිතනවා දැන් පොදු සාධක කපලා ඉවත් කරානේ දැන් වැඩේ හරි කියලා. එක ආදේශ කරන් ගියොත් ඔයාලට පේනවා එකේ ඝනය ඍණ එක යට එක ඍණ එක කියලා හම්බෙන්නේ. ඒ කියන්නේ ආයෙත් බිංදුව බෙදීම බිංදුව අර්ධ දැක්වෙන්නේ නැහැ. ඉතින් මේ වගේ වෙලාවට ඔයාලට පුළුවන් අර ක්‍රම දෙක ආයෙ පාවිච්චි කරන්න. ඒ කියන්නේ ඔයාලට අර්ධ දැක්වෙන්නේ නැති ප්‍රතිඵලයක් හම්බෙන්නේ නැති වෙනකන් අර ක්‍රම දෙක ඕනම පාරක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මෙයාට මට තව පේනවා පොදු සාධකයක් මේ විදිහට මේ ඝන දෙකක අන්තරය සාධකනේ තියෙන්නේ. කොහොමද ඝන දෙකක අන්තරය සාධක වලට කඩන්නේ? අපි ඒකත් මතක් කරගමු. ඝන දෙකක අන්තරයේ සාධක හිතන්නකෝ ඝන දෙකක් තියෙනවා x වල ඝනය ඍණ y වල ඝනය. ඝන දෙකක අන්තරයේ සාධක ලියද්දී අපි කරන්නේ මෙන්න මේ බල දෙක වහගන්නවා. ඔයාලට පේන දෙන්න කවුද? x ඍණ y. එහෙනම් ඒක තමයි පළවෙනි සාධකය. ඊළඟට කරන්නේ මෙන්න මේ පළමු පදයේ වර්ග. මැද්දේ ඍණ නම් ඊළඟ සාධකයේ මැද්දේ ධන. පද දෙන්නගේ ගුණිතය අග පදයේ වර්ග කියලා ලියාගන්න එක. එහෙනම් පළමු පදයේ වර්ග මැද්දේ ඍණ නම් මැද්දේ ධන පද දෙන්නගේ ගුණිතය අග පදයේ වර්ග. මේ විදිහට අපිට සාධක කඩා ගන්න පුළුවන්. මතක තියාගන්න ඕන දේ තමයි මේක නිකන් අර මෙන්න මේ කොටස. නිකන් හරියට ද්විපදයක වර්ගයක් වගේනේ පේන්නේ. හැබැයි එහෙම වෙන්නේ මෙතන දෙක හිටියන. ඉතින් සමහර ළමයි අර ඒකත් එක්ක පටලගෙන මෙතන දෙකක් ලියනවා. දෙකක් ලියෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න ඕනේ. එහෙනම් අපි මේ x වල ඝනය ඍණ 1 එක කෙනෙක් කෙනා එකේ ඝනය කියලා හිතාගෙන පිට ලියන්න පුළුවන් x ඍණ 1 පළමු පදයේ වර්ග පැස්කල් ත්‍රිකෝණේ දාන්න පුළුවන් නේද කියලා අහනවා. නෑ පැස්කල් ත්‍රිකෝණේ දාන්න බෑ. පැස්කල් ත්‍රිකෝණේ කියන්නේ මේ වගේ එකක්. මම ඒක කියලා දෙන්නම්. පැස්කල් ත්‍රිකෝණේ මෙතනට දාන්න බෑ. හරි. මම කියලා දෙන්නම්. පළමු පදයේ වර්ග මැද්දේ ඍණ නම් මැද්දේ ධන පද දෙන්නගේ ගුණිත පද දෙන්නගේ ගුණිත කියද්දි මේ පද දෙන්නගේ ලකුණුත් එක්ක නෙමෙයි ගුණ කරන්නේ. පද දෙන්නගේ ගුණිත අග පදයේ වර්ග. හරි. ඔව්. දැන් ඔයාලට තේරෙන්නේ නැති ඒ සම්පූර්ණ එකේ ඝනය. ඒ කියන්නේ x ඍණ 1 කියන සම්පූර්ණ එකේ ඝනය තිබ්බොත් තමයි පැස්කල් දාන්නේ. එහෙම නැත්නම් අපිට ද්විපද ප්‍රමේය ඇප්ලයි කරන්න පුළුවන්. ද්විපද ප්‍රමේය කියලා කියන්නේ අර ද්විපද ප්‍රසාරණය නෙමෙයි ඈ. ද්විපද ප්‍රමේය කියලා වෙනම පාඩමක් තියෙනවා. ඒකෙන් අපිට ඕනම බලයක් ලියා ගන්න පුළුවන්. හරි ඊට පස්සේ මෙතන අපිට පුළුවන් යට තියෙන ආයෙත් x ඍණ 1. එතකොට මේ දෙන්න කැපිලා ගිහිල්ලා දැන් ඔයාලට සරලව එක ආදේශ කරගන්න පුළුවන් එකේ වර්ග ධන එක ධන එක ඔයාලට හම්බෙනවා උත්තරේ 3යි කියලා. එහෙනම් ඔයාලට කරන්න තියෙන්නේ අර්ථ දැක්වෙන ප්‍රතිඵලයක් හම්බෙන තාක්කල් අර ක්‍රම දෙක ආයෙ ඇප්ලයි කරන එක. හරි. එතකොට අර්ථ දැක්වෙන ප්‍රතිඵලයක් හොයාගෙන යද්දි මේ ක්‍රම දෙක විතරද තියෙන්නේ කියලා අහුවොත් නෑ. තව ඔයාලට ප්‍රමේය දෙකක් හම්බෙනවා. දැන් මේක ප්‍රමේයක් නෙමෙයි. මේ ලියපු දෙක එක්තරා ගණිත කර්මයක් විතරයි. අපිට සුළු කරන්න පහසු වෙන්න අපි කරගන්න ගණිත කර්මයක් විතරයි. අර්ථ දැක්වෙන ප්‍රතිඵල හොයාගෙන යන්න අපිට විශේෂිත ප්‍රමේයවල දෙකක් තියෙනවා. දෙකක් නෙමෙයි ගොඩාක් තියෙනවා. හැබැයි අපි A level මට්ටමේ දෙකක් කතා කරනවා. ඕන තරම් තියෙනවා. අපි A level මට්ටමේ දෙකක් කතා කරනවා. එතකොට ඒ දෙක යටතේ ගණන් හදන්න ගියත් මේ බේසික් ක්‍රම දෙක අමතක කරන්න බෑ. බේසික් ක්‍රම දෙක වලට අනිවාර්යෙන් දාන්න වෙනවා. ඒ ප්‍රමේයවල දෙක අපිට ඕන වෙන්නේ ටිකක් විශේෂ අවස්ථා. දැන් මෙතන අපි කතා කරේ x විතරක් ඉදිනේ. ඔයාලට sin x ඊට පස්සේ x වල ඉහළ දර්ශක වගේ විශේෂ අවස්ථා තමයි අර මම දැන් කියන්න යන ප්‍රමේයවල දෙක පාවිච්චි කරන්නේ. හරි. අපි හිතන්නකෝ මේ විදිහට ඔයාලට තියෙනවා x වල සීමාව බිඳුවට යනකොට මාතෘකාව මෙහෙම ලියලා ඉමු. අර්ථ දැක්වෙන ප්‍රතිඵල අර්ථ දැක්වෙන ප්‍රතිඵල ලබා ගැනීමට ප්‍රමේය. ඔයාලට හම්බෙන පළවෙනි ප්‍රමේය තමයි ලිමිට් x වල සීමාව බිඳුවට යනකොට sin x බෙදීම x කියලා කෙනෙක් හිටියොත් මෙයාගේ සීමාව 1යි කියලා දැනගෙන ඉන්න ඕනේ. බිඳුව ආදේශ කළා වයන්නේ කිව්වොත් උඩ හම්බෙන්නේ sin බිඳුව යටත් බිඳුව. අර්ථ දැක්වෙන්නේ නැහැ.
හැබැයි ඒ වුණාට අර්ථයක් තියෙනවා මෙයාට එකයි කියලා. මේකේ සාධනය කතා කරන්න තියෙනවා. ඔයාලගේ සිලබස් එකේ ඒනට මම මෙතන සාධනය කතා කරන්න යන්නේ නැහැ. මොකද සාධනය A level paper එකේ අහන්නේ නැහැ. සාධනය අහන්නේ ඉස්කෝලේ වාර විභාගයකදී වගේ විතරයි. සාධනය මම ඕනනම් පොතකින් ඔයාලට නෝට් එකක් හරි දාන්න නැත්නම් ඔයාලඟ හොයාගන්න පුළුවන් නම් එහෙම සාධනය ඔයාලට විභාග පේපරය අහන්න නැති නිසා මම සාධනය කරන්න යන්නේ විභාග පේපරයට ඕන කරන ගණන් ටික විතරක් අපි හදමු. එතකොට මේක දැනගන්න ඕනේ. එතන තියෙන විශේෂත්වය තමයි ඔයාලට පේනවා මෙතනත් ඉන්නේ මෙතනත් ඉන්නේ එකම තුන් දෙනා කියලා. සාධනය තිබ්බ හරි. එකම තුන් දෙනා මේ බලන්න. එකම කෙනා ඉන්නේ. එකම තුන් දෙනා නෙමෙයි එකම කෙනා ඉන්නේ. ඒ කියන්නේ ඔයාලට මෙතන x මෙතන 2x තිබිලා මෙතන x තිබිලා මේ වැඩේ කරගන්න බෑ. නැත්නම් මෙතන x තිබිලා මෙතන x වල වර්ග තිබිලා මේ වැඩේ කරගන්න බෑ. තුන් දෙනා සමාන වෙන්න ඕනේ. සහ මෙතන සීමාව අනිවාර්යෙන් බිඳුවට යන්නත් ඕනේ. එතකොට තමයි මේකයගේ එකයි කියලා අපිට ලියා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේක ඔයාට බහුලව පාවිච්චි වෙන සීමා සම්බන්ධ ප්‍රමේයයක්. තව අපි කතා කරොත් තව ප්‍රමේයයක් තියෙනවා limit x වල සීමාව a වලට යනකොට x වල n ඍණ a වල n බෙදීම x ඍණ a. මෙයාගේ අගය ගන්න ගියොත් මෙයාට දැන් a ආදේශ කරලා බලන්න. ඔයාලට උඩ හම්බෙන්නේ උඩ ඔයාලට හම්බෙනවා a වල n ආයෙත් a වල n යට a ඍණ a. එතන බිංදුව බෙදීම් බිංදුව කියලා තමයි මේකෙනුත් හම්බෙන්නේ. හැබැයි යාට බිංදුව බෙදීම් බිංදුව නෙමෙයි අපිට අර්ථයක් යාට තියෙනවා. දැන් මේවා අර්ථ දැක්වෙන්නේ නැති ඒවට අර්ථයක් තියෙන එක එක ක්‍රම වලින් තමයි මේ එක කෙනෙක් ගැන අරන් තියෙන විවිධ සාධන ක්‍රම වලින්. ඒ ඔයාට ලොකුවට දැනගන්න ඕනේ නැහැ විභාග ගන්න හදන්න. ඔයා මේක මතක තියාගන්න උත්තරේ එකයි. ඒ වගේම මේකේ උත්තරේ n එළියට අරගෙන a වල n ඍණ 1 වෙනි දර්ශකය කියලා ලියන්න පුළුවන්. ඒකත් මතක තියාගන්න ඕනේ. එතකොට මෙන්න මේ n කියන එක කෙනා ගත්තාම මේකෙදි මේ n කියන එක කෙනා ගත්තාම ඕනෑම තාත්වික සංඛ්‍යාවක් ධනාගයක් ඍණාගයක් මූල අගයක් අපරිමේය අගයක් ඕනම එකක් ඔය n කියලා කියන්නේ භාග සංඛ්‍යාවක් වුණත් වෙන්න පුළුවන්. a කියන කෙනත් ඕනම අගයක් තාත්වික සංඛ්‍යාවක්. හරිද? මෙතන එතකොට තියෙන ලක්ෂණය තමයි x වල සීමාව යන්න ඕන aට. ඒම තමයි මෙතනත් ඉන්නේ. සහ මෙහෙම ඍණ ලකුණක් තියෙන්නත් ඕනේ. මෙතන විචල්‍යයක් තිබිලා මෙතන නියතයක් ඉන්නත් ඕනේ. මේ x ඍණය x ඍණයි. ඒතර විචල්‍යයක් නියතයක් වෙන්නත් ඕනේ. එහෙම තිබ්බොත් විතරක් ඔයාට මේ දර්ශකය එළියට ගත්තා වගේ කියලා හිතාගෙන ඒ වල n ඍණ 1 කියලා ලියන්න පුළුවන්. නිකන් අර ඒ වල n කියන බලය නිකන් අවකලනය කරා වගේ පොඩ්ඩක් මතක තියාගත්තා නම් හරි. අපි අවකලනයේදී කරන්නේ මේ විදිහට nx වල n ඍණ 1 කියන්නේ. එතකොට ඔයාලට මේ අපි මුලින්ම එක්සෑම් පේපර් එක ගණක් බලලා ඉමු. මේ කෙටි ප්‍රශ්නෙට තමයි හැමදාම මේ ප්‍රශ්නේ එන්නේ. ඒ කියන්නේ ඔයාලට ලකුණු 25ක් තමයි සීමා පාඩමෙන් හම්බෙන්නේ. අපි මුලින්ම 2019 A level ගාන හදලා ඉමු. මේ තියෙන 2019 A level ගාන. මේ ගාන හදද්දි මම හිතන විදිය මුලින්ම කියලා ඉන්නම්. ගාන දැක්ක ගමන් අපි කොහොමද හදන්න ක්‍රමයක් හිතාගන්නේ කියලා. දැන් ක්‍රම ගොඩක් තියෙනවා. එතකොට කොයි ක්‍රමෙන්ද අපි හදන්න ඕනේ කියලා කොහොමද හිතාගන්නේ කියලා බලමු. ඔයාලට පේනවා මෙතන sin කෙනෙක් ඉන්නවා පේනවා. මේ බලන්න. sin කෙනෙක් cos කෙනෙක් ඕනම ත්‍රිකෝණමිතික කෙනෙක් දැක්ක ගමන් ඔයාලට මතක් වෙන්න ඕන ප්‍රමේය තමයි limit x වල සීමාව බිඳුවට යද්දී sin x යට x කියන එකනාගේ උත්තරේ 1යි කියන එක. ඕක මතක් වෙනවනේ. ඕක අනිවාර්යෙන් මෙතනදී පාවිච්චි කරන්නත් වෙනවා. ඊළඟට ඔයාලට මෙතන වර්ග මූලයක් තියෙනවා. එහෙනම් ඔයාලට ප්‍රතිපදයෙන් ಗುಣ කරන්න ඕනේ කියන එක මතක් වෙන්නත් ඕනේ. හරිද? එහෙනම් දැන් ඔයාගේ ඔළුවේ තියෙන්නේ මොකද්ද? sin ප්‍රමේය දාන්නත් ඕනේ. වර්ග මූල තියෙන නිසා ප්‍රතිපදයෙන් ಗುಣ කරන්නත් ඕනේ.
දැන් sin ප්‍රමේය දාන්න නම් limit x වල සීමාව බිඳුවට යද්දි sin x යට x කියලා මේ විදිහට තියෙන්න එපේ. එහෙම නැත්නම් limit මොකෙක්ගේ හරි සීමාව බිඳුවට යද්දි sin a කෙනා බෙදීම a කෙනා කියලා තියෙන්න ඕනේ. ඒකෙන් අදහස් කරේ මෙතන ax ධන b තිබ්බා කියලා හිතන්න. එහෙනම් මෙතනත් ඔයාට ax ධන b. මෙතනත් ඔයාට ax ධන b. මෙහෙම ඉන්නම ඕනේ. දැන් ඔයාට මෙතන එහෙම එකක් පේන්නේ නැහැ. පේන්නේ නැහැ. හරිද? ඒ නිසා දැම්ම අපිට sin ප්‍රමේය ගැන හිතන්න කලින් මේක චුට්ටක් සුළු කරගන්න වෙනවා. ඒ නිසා මම මෙහෙම වැඩක් කරනවා. දැන් අපිට ලොකුවට පේන්න වර්ගමූලයක් ඉන්නවනේ. අපි දන්නවා දැන් වර්ගමූලයක් තියෙන නිසා අනිවාර්යයෙන්ම ප්‍රතිපදයෙන් ගුණ කිරීමේ ක්‍රමය ඇප්ලයි කරන්නත් ඕනේ. ඒ නිසා මම මුලින්ම ඒක කරගෙන ඉන්නවා. එතකොට එයාගේ ප්‍රතිපදය වෙන්නේ x ඍණ දෙකේ මූලය ඍණ 1 තමයි තියෙන්නේ. ප්‍රතිපදය වෙන්නේ x ඍණ දෙකේ මූලය ධන 1. එහෙනම් ලිමිට් x වල සීමාව 3ට යද්දී x ඍණ දෙකේ මූලය ඍණ 1 කියන එක්කෙනාව ගුණ කරගන්නවා x ඍණ දෙකේ මූලය ධන 1කින්. ඒ වගේම 15ත් ගුණ කරගන්නවා x ඍණ දෙකේ මූලය ධන 1කින්. sin 5 වරක් x ඍණ 3 තියෙන්නේ. මේක ගුණ කරගන්නවා x ඍණ දෙකේ මූලය ධන 1කින්. එතකොට අපිට ඉහළ හම්බෙනවා ලිමිට් x වල සීමාව 3ට යනකොට දැන් ඉහළ තියෙන වර්ග දෙකක අන්තරය යන්නේ. එතකොට x ඍණ දෙකේ මූලයේ වර්ග කියද්දි මූලය නැති වෙලා x ඍණ 2 සහ ඍණ 1 කියලා හම්බෙනවා. පහළ අපිට හම්බෙන්නේ sin 5 වතාවක් x ඍණ 3. දැන් ඔයාලට පේනවා එන්න මේ විදිහට 3 කියන ඉලක්කම ආදේශ කරගත්තාම මෙතන 3 ඍණ 3 බිඳු වෙලා යනවා. ඒ වගේම මෙතන 3 ඍණ 3 බිඳු වෙලා sin බිඳු වෙලා බිඳු වෙනවා. හැබැයි මෙතනට 3 ආදේශ කරා කියලා බිඳුව වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපේ මේ ගානේ අර්ථ දැක්වෙන්නේ නැති ප්‍රතිඵලයක් ගෙන දීලා අපිට කරදර කරන්නේ මේ කැලලයි මේ කැලල. මෙයාගෙන් කිසි කරදරයක් නැති අහිංසක ප්‍රකාශනයක් තමයි මේ තියෙන්නේ. අන් ඒ වගේ අහිංසක ප්‍රකාශන අපි පැත්තකට දාගන්න ඕනේ. එයා කරදර කරන්නේ නැහනේ. එයාගේ සීමාව වෙනම ලියාගමු. පුරට යද්දී 1 යට x ඍණ දෙකේ මූලය ධන 1. දැන් මම කරදර කරන කට්ටිය එක තැනකට කොටු කරගෙන තියෙනවා. ඔයා මුලින්ම මේක කරගන්න බලන්න. මෙයා අහිංසක කට්ටියලා වෙනම තියාගන්න. නැත්තම් සුළු කරන්න ගියම සංකීර්ණයිනේ. දැන් කරදර කරන කට්ටිය කොටු කරන් ඉන්නේ. දැන් සුළු කරගෙන යන්න තියෙන යාළුවා නැති වෙනවා. දැන් මේක අපි තව පේරියක් සුළු කරගත්තොත් අපිට හම්බ වෙනවා ලිමිට් x වල සීමාව 3ට යද්දී උඩ x ඍණ 3 යට තියෙන්නේ sin 5 වරක් x ඍණ 3. මේ කරදර කරන්නේ නැති කෙනාගේ සීමාව අපි හොයාගමු. 3 ආදේශ කරගත්තොත් 3 ඍණ 2 මූලය එකේ මූලය 1යි මේ 1යි 2යි කියලා හම්බ වෙනවා. ඒ කියන්නේ භාගයයි. දැන් හිතන්නකො මේ විදිහට දැන් මේ sin ඇතුලේ ඉන්න කෙනෙක් ඊළඟට ඒක හිතන්න කලින් මෙහෙම හිතන්නකො. ලිමිට් x වල සීමා බිඳුවට යද්දී sin x යට x කියන කෙනාගේ අගය 1යිනේ. ඕකේ. පරස්පරය නම් තිබ්බ කියලා හිතන්න. sin x යට x. ඉතින් ඒත් 1 යට 1 1යි තමයි. නේ 1 යට 1 1යි තමයි. දැන් මෙහෙම පරස්පරය ගත්තී මේ x කියන කෙනා ඇත්තටම මේ ඉහළින් ලියන්නත් පුළුවන් නේ. x කියන කෙනා ඉහළින් ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ ලිමිට් x වල සීමා බිඳුවට යද්දී x යට sin x කියලා. ඉතින් එහෙම ලියුවොත් ඒ කියන්නේ 1 යට 1 1යි තමයි. එහෙනම් මෙන්න මෙතන. ඔයාලට පේනවා මේ x ඍණ 3 ඉන්නවා. මේ උඩත් ඒ වගේ කෙනෙක් ඉන්නවා. නමුත් ඒ වගේ නෙමෙයි මේ 5 කියන එක තියෙන නිසා. දැන් 5 නියතයන්නේ. නියත අපිට එහෙම ඕන පරිදි දාගන්න පුළුවන්. මොකද සීමා ඇතුලේ නියත තියෙනකොට එළියට ගන්නත් පුළුවන්. මෙහෙම 5 කියලා කෙනෙක් දාගන්නවා. හැබැයි 5 කියලා කෙනකින් අපිට හිතුමතේ දාගන්න බෑ. ඒ දාපු එකේ වැරද්ද වැහෙන්න මේ එළිය 5 කින් බෙදා ගන්නවා. එතකොට හරියට මෙන්න මේ ඇතුලේ ඉන්න 5 නියතේ එළියට අරගෙන මෙයත් එක කපලා දාපු මොකුත් නෑ වගේනේ. හැබැයි එහෙමයි කියලා ඊළඟ පෙළිය කපලා දාගන්න එපා. ඒකට කරපු දේ වැඩක් නැති වෙනවා. දැන් ඔයාලට පේනවා sin ඇතුලේ ඉන්න කෙනා තමයි ඉහළ හැදිලා ඉන්නේ. හරිද? ඉහළ හැදිලා ඉන්නේ. හැබැයි අපේ සීමාව පොඩ්ඩක් කචල්. මේ වගේ නෙමෙයි සීමාව. සීමාව අපිට හදාගන්න පුළුවන් මෙහෙම. දැන් x කියන කෙනා 3ට යනවා කියලා කියන්නේ 3 මෙහෙට දාගත්තොත් x ඍණ 3 යන්නේ බිඳුවටනේ.
මෙයා 5 ගෙන් ගුණ කරගත්තොත් 5 වරක් x ශූන්‍ය 3 යන්නේ. ආයෙත් බිඳුවටනේ. එහෙනම් මේ x සමාන x වල සීමාව 3ට යනවා කියන එක අපිට මෙහෙම ලියන්නත් පුළුවන්. 5 වරක් x ශූන්‍ය 3 සීමාව බිඳුවට යනවා කියන එක. දැන් මම පොඩි ආදේශයක් යොදනවා. 5 වරක් x ශූන්‍ය 3 කියන එක නා u කියලා. ඔයාලට පේනවා ලිමිට් x වල සීමාව 3ට යද්දී 5 වරක් x ශූන්‍ය 3 කියන එක්කෙනාගේ අගය බිඳුව. එහෙනම් ලිමිට් u වල සීමාව බිඳුවට යනවා කියලා අපිට කියන්න පුළුවන් මේ x වල සීමාව 3ට යනවා කියන එක. ඇයි u යන්නේ බිඳුවටනේ? x 3ට යනවා කියලා කියන්නේ u බිඳුවට යනවා කියන එක. එහෙනම් අපිට මේ විදිහට ලියා ගන්න පුළුවන් 1 යට 5 limit x 3ට යනවා කියන්නේ u බිඳුවට යනවා. මෙතන උඩ තියෙන්නේ u යට තියෙන්නේ sin u. මෙතන භාගය. දැන් මේ තියෙන්නේ අපේ ප්‍රමේය. එයාගේ උත්තරේ 1යි. එහෙනම් 1 යට 5 1 භාගය කියලා හම්බ වෙනවා. ඒ කියන්නේ 1 යට 2යි 5 අර අපිට පෙන්වන්න තියෙන උත්තරේ හම්බ වෙනවා. එතකොට දැන් මේකෙන් ගන්න ඕනේ හිතන විදිය. හරිද? මූල තියෙද්දි ප්‍රතිපදයෙන් ගුණ කරනවා sin කෙනෙක් දැක්ක ගමන් sin ප්‍රමේය හදාගන්න බලන්න. මං හිතනවා ඒ ගාන තේරෙන්නේ නැති කියලා. ඊට පස්සේ මම තමයි 2019 A level ගාන. අපි තව ගානක් හදමු. දෙදස් 18 A level ගාන. එතකොට මේකේ තියෙනවා x වල සීමාව බිඳුවට යනකොට 1 ඍණ cos πx යට 4 යට x වර්ග වරක් x ධන 1. දැන් ඔයාලට පේනවා cos කෑල්ලක් ඉන්නවනේ. එහෙනම් අනිවාර්යයෙන්ම මොකද්ද මතක් වෙන්න ඕනේ? limit x වල සීමාව බිඳුවට යද්දී sin x යට x සමාන 1. ඔක තමයි මතක් වෙන්න ඕනේ. වර්ගමූලත් නැහැ. එහෙනම් වර්ගමූල වලින් ගුණ කරන්න ප්‍රතිපද වලින් ගුණ කරන්න ඒක අnder මේ ගානේ නැහැ. එතකොට කෙලින්ම අපිට sin ප්‍රමේය ඇප්ලයි කරන්න තැනක් තමයි හොයාගන්න තියෙන්නේ දැන්. හරිද? sin ප්‍රමේය ඇප්ලයි කරන තැන තමයි හොයාගන්න තියෙන්නේ. ඊට කලින් දැන් sin ප්‍රමේය ඇප්ලයි කරන්න sin කෙනෙක් ඉන්නේ නේද? හැබැයි අපි ත්‍රිකෝණමිතිය ඕනම කෙනෙක් ඉද්දි sin ප්‍රමේය තමයි මතක් කරගන්නේ. හරිද? මොකද cos වලට ප්‍රමේයක් tan වලට එහෙම මොකුත් නැහැ. sin ට විතරයි තියෙන්නේ. ත්‍රිකෝණමිතිය ඕනම කෙනෙක් දැක්ක ගමන් සීමා ගානක මතක් වෙන්න ඕනේ sin ප්‍රමේය. දැන් sin ප්‍රමේය මතක් වුණා වගේ බෑ. sin හදා ගන්නත් ඉපේ. දැන් අපිට ඉන්නේ cos කෙනෙක්. හරිද? එක ඍණ cos යමක් තමයි ඉන්නේ. sin හදාගන්න ඔයා cos 2x වලින් මෙන්න මේක මතක තියාගන්න. cos 2x කියන එක නා sin වලින් ලියාගත්තොත් එක ඍණ 2යි sin වර්ග x නේ. එක ඍණ 2යි sin වර්ග x. 2යි sin වර්ග මේ පැත්තට දාගත්තොත් 2යි sin වර්ග x සමානයි 1 ඍණ cos 2x කියලා හම්බ වෙනවා. එහෙනම් සාධාරණව 1 ඍණ cos යමක් කියන එක ලියන්න පුළුවන්. 2යි sin වර්ග යම බෙදීම 2ක්. ඒ කියන්නේ ඔයාලට මෙතන පේනවා 2x ඉන්නේ. මේ බලන්න 2x ඉන්නේ. මෙතන ඉන්නේ x නේ. එහෙනම් 1 ඍණ cos යමක් කියන්නේ 2යි sin වර්ග ඒ යමෙන් භාගය. ඔක මතක තියාගන්න. මොකද මේ ගොඩක් වෙලාවට අනුකලනයටත් පාවිච්චි වෙනවා. අනුකලනය ගණන් වල විශේෂයෙන් මේක පාවිච්චි වෙනවා. ලිමිට් x වල සීමාව බිඳුවට යනකොට 1 ඍණ cos යමක් කියන්නේ දැන් 2යි sin වර්ග යම බෙදීම 2ක්. ඒ කියන්නේ යම කියලා කියන්නේ 5x බෙදීම 4නේ. එතකොට අපිට හම්බ වෙනවා 5x බෙදීම 8යි කියලා. භාගයෙන් බෙදාගත්තා. බෙදීම x වල වර්ග. දැන් චුට්ටක් බලමු අපිට කරදර කරන්නේ කවුද කියලා. x ට බිඳුව දාගත්තාම cos ඇතුලේ බිඳුවයි cos බිඳුව 1යි එකෙන් එකක් බිඳුවයි. x වර්ගයට බිඳුව දාගුවම එතනත් බිඳුවයි. හැබැයි මෙතනට බිඳුව දාපුවාම 1යිනේ උත්තරේ. ඒ කියන්නේ මෙයා අහිංසක කොටසක් කරදර කරන්නේ නැහැ. කරදර කරන්නේ කවුද? මෙයා සහ මෙයා. අනේ මේ කට්ටිය පොඩ්ඩක් වෙන් කරගමු. එහෙනම් මම ඔන්න කරදර කරන කට්ටිය එක තැනකට ගත්තා. අර අහිංසකව ඉන්න එකයට x දන එක වෙනම සලකගත්තා. දැන් ඊට පස්සේ limit x වල සීමාව බිඳුවට යනකොට ඊට කලින් මෙහෙම හිතන්න.
ලිමිට් x වල සීමාව බිඳුවට යනකොට sin x යට x කියන එකනාගේ උත්තරේ 1යි. මේක වර්ග කරා කියලා හිතන්න. සම්පූර්ණ එකම වර්ග කරා. අපිට මොකද්ද හම්බෙන්නේ? sin වර්ග x යට x වර්ග. ඉතින් ඒක එකේ වර්ග. ඒකත් 1යි. එතකොට මෙතන පේනවා වර්ග නින්නේ නේද? හැබැයි වර්ග හිටියට sin ඇතුලේ ඉන්නේ කවුද? 5x බෙදීම 8. මෙතන ඉන්නේ නිකම් x වර්ග. මෙතන ඉන්නේ නිකම් x වර්ග. මම මෙතන 5x බෙදීම 8 කරගන්නවා මෙහෙම. දෙක කියන්නේ නියතයක් එළියට ගන්නම් ඉස්සෙල්ලා. මෙයා එළියට ගන්නම්. ඒතර මෙතන මට දෙක කියලා එළියෙන් හම්බෙනවා. උඩ තියෙන්නේ sin වර්ග 5x බෙදීම 8. යටත් මම 5x බෙදීම 8 කියලා ලියා ගන්නවා. එයාගේ වර්ග. හැබැයි එහෙම ලියන්න බෑ අපිට හිතුමතේ 5 බෙදීම 8ක වර්ගෙන් දැන් හරේ ගුණ කරන් තියෙන්නේ. ඒ වැරද්ද වහන්න මම ලවයත් 5 බෙදීම 8ක වර්ගයෙන් ගුණ කර ගන්නවා. මෙයා අපිට කරදර කරන්නේ නැති කොටසේ සීමාව අපි හොයාගෙන ඉමු. බිංදුව දාගත්තාම 1යට 1 කියලායි හම්බෙන්නේ. දැන් ඊට පස්සේ මේ නියත ඔක්කොම එළියට ගමු. 2 වරක් 5 වර්ගයට 8 වර්ග. මෙතන හම්බෙනවා ලිමිට්. දැන් මේ බලන්න. දැන් ඔයාලට ප්‍රමේය දාන්න ඕන නම් මෙතන ඉන්න කෙනා මෙතන හිටියා වගේ මෙතනත් ඉන්න එපේ. දැන් x බිඳුවට යනවා කියලා කියන්නේ 5 වලින් ගුණ කරත් ඒත් බිඳුවයිනේ. 8ෙන් බෙදාගත්තත් ඒත් බිඳුවමනේ. එහෙනම් x බිඳුවට යනවා කියලා කියන්නේ 5x බෙදීමට යන්නේ බිඳුවට තමයි. දැන් අපි කලින් වගේ ආදේශයක් පාවිච්චි කරමු. 5x බෙදීමට කියන්නේ u. එහෙනම් ඔයාලට කියන්න පුළුවන් ලිමිට් x වල සීමාව බිඳුවට යනකොට ලිමිට් u වල සීමාව යන්නේ බිඳුවට. දැන් මෙතන අපිට දාන්න පුළුවන් x බිඳුවට යනවා කියන්නේ u යන්නේ බිඳුවට. උඩ තියෙන sin වර්ග u යට තියෙන u වර්ග. දැන් ඔයාලට තේරෙනවා මේ ඉන්නේ එකේ වර්ග. එහෙනම් අපිට හම්බෙන උත්තරය තමයි 2යි 5 වර්ග යට 8 වර්ග 64යි. එහෙනම් 5 වල වර්ගයට 32 කියලා හරිම ලේසියෙන් හොයාගන්න පුළුවන්. ඒක තමයි අපිට පෙන්වන්න තියෙන උත්තරේ වෙන්නේ. හරි. දැන් ඊට පස්සේ අපි ප්‍රතිපදයෙන් ගුණ කරගෙනත් බලමු. එතකොට මේ ගාන හදන්න පාවිච්චි කරමු පළවෙනි ක්‍රමය තමයි මේක. ඊළඟ ක්‍රමයේ විදිහට අපි ප්‍රතිබද්ධය කියන එක නා පාවිච්චි කරමු. දැන් අපිට තියෙන ගාන තමයි x වල සීමා බිඳුවට ඇති 1 ඍණ cos 5x බෙදීම 4 x වල සීමා බිඳුවට ඇති 1 ඍණ cos 5x බෙදීම 4 අපිට හම්බුනේ x වර්ග වරක් x ධන 1 x වර්ග වරක් x ධන 1 දැන් මේක ප්‍රතිපදයෙන් ගුණ කරගමු. එතකොට අපිට හම්බෙනවා 1 ධන cos 5x බෙදීම 4 යටත් ගුණ කරගන්නවා 1 ධන cos 5x බෙදීම 4. දැන් මේ ප්‍රතිපදයෙන් ගුණ කරන්නේ වර්ග මූල ඉන්න නිසා නෙමෙයි sin හදාගන්න 1 ඍණ cos වර්ග කියන එක ඇප්ලයි කරගන්න ඕන නිසා. දැන් එතකොට අපිට හම්බෙනවා x වල සීමාව බිඳුවට ඇද්දි 1 ඍණ cos 1 ධන cos කියලා කියන්නේ 1 ඍණ cos වර්ග 5x බෙදීම 4. ඊට අපිට හම්බෙනවා x වර්ග ඊළඟට මෙන්න මේ දෙන්නම අපිට කරදර කරන්නේ නැහැ. කරදර කරන්නේ නැති ගොල්ලොන්ගේ සීමාව වෙනම ලියාගමු. x වල සීමාව බිඳුවට යද්දි 1 යට x ධන 1 1 ධන cos 5x බෙදීම 4. එතකොට මෙතන හම්බෙනවා 1 ඍණ cos වර්ග කියලා කියන්නේ sin වර්ග. එහෙනම් x වල සීමාව බිඳුවට යනකොට 1 ඍණ cos වර්ග කියලා කියන්නේ sin වර්ග 5x බෙදීම 4. යට ඉන්නේ x වර්ග. එයාවත් මම හදා ගන්නම් 5x බෙදීම 4 කියලා. එයාගේ වර්ග. එහෙනම් මේ වැරද්ද වහන්න 5 බෙදීම 4 දැමීමේ වැරද්ද වහන්න උඩත් ගුණ කරගන්න ඕනේ එයාගේ වර්ගය. මෙතනට සීමාව පහසුවෙන් ආදේශ කරන්න පුළුවන් 0.1 වරක්. මෙතන cos බිඳුව කියලා හම්බෙන්නේ cos බිඳුවත් 1යි. එහෙනම් 1 වරක් 1 2යි. දැන් අපිට සුළු කරගන්න පුළුවන් x බිඳුවට යනවා කියලා කියන්නේ 5x බෙදීම 4 යන්නේ බිඳුවටමයි. දැන් අපි ආදේශයක් දානවා
5x බෙදීම 4 කියලා කියන්නේ u. x බිඳුවට යනවා කියලා කියන්නේ u බිඳුවට යනවා කියන එක. එහෙනම් අපිට මෙතන ලියා ගන්න පුළුවන් ලිමිට් u වල සීමාව බිඳුවට යද්දී sin වර්ග u බෙදීම u වල වර්ග එතන අපිට හම්බ වෙනවා 5 වර්ග බෙදීම 4 වර්ග 16යි එතන භාගයයි. එහෙනම් මෙතනින් හම්බෙන්නේ 1 වර්ග. එහෙනම් වාට උත්තරයක් හම්බ වෙනවා 5 වර්ග බෙදීම 32යි කියලා. ඒකට හිමත් ඔයාට හදන්න පුළුවන්. හැබැයි තරමක් දිගයි. මෙහෙම හදපුවාම පියවර අපිට ආවේ පියවර 3ක්. ඒක තමයි එන්නේ. කොහොම හරි ගාන හදපුවාම ඔයාට ලකුණු හම්බ වෙනවා. අපි තව ගානකට යමු. ඔයාට තියෙනවා ලිමිට් x වල සීමාව බිඳුවට යද්දී tan 2x ඍණ sin 2x මේ විදිහට යට දිග ප්‍රකාශනයක් තියෙනවා 4 බව පෙන්වන්න. ඒතර අනිවාර්යෙන් ඔයාලට මෙතන ත්‍රිකෝණමිතිය ශිත පේන නිසා sin ප්‍රමේය මතක් වෙන්න ඕනේ. වර්ගමූල තියෙන නිසා ප්‍රතිපද මතක් වෙන්නත් ඕනේ. හරි මුලින්ම මම මෙහෙම කරන්න. දැන් sin හදාගන්න එපා අපි. sin හදාගන්න ඕන නිසා tan වල ලියා ගන්නවා sin cos ඇසුරෙන්. tan වල ලියා ගන්නවා sin cos ඇසුරෙන්. sin 2x බෙදීම cos 2x කියලා. එතන ඍණ sin 2x බෙදීම x වර්ග. දැන් මෙතන ඔයාලට වර්ගමූල තියෙනවනේ. ප්‍රතිපදනුත් අපි ගුණ කරගමු. එක ධන x වල වර්ගමූල ඍණ එක ඍණ x වල වර්ගමූල. එයාගේ ප්‍රතිපදය වෙන්නේ එක ධන x වල වර්ගමූල ධන එක ඍණ x වල වර්ගමූල. ඉහළත් අපි ගුණ කරගන්නවා එක ධන x වල වර්ගමූල ධන එක ඍණ x වල වර්ගමූලයෙන්. දැන් අපිට හම්බ වෙනවා උඩින් මෙන්න මෙතනින් sin මෙතනින් sin එළියට ගන්න පුළුවන්. එළියට ගත්තාම ඔයාලට ඇතුලේ හම්බෙන්නේ 1යට cos 2x ඍණ 1 පහළ හම්බ වෙනවා x වල වර්ග. ඊට පස්සේ මෙන්න මේ දෙන්න මේ තියෙන්නේ x ඍණ y x ධන y වගේ වර්ග දෙකක අතරේ සාධක දෙකක් වර්ග දෙක දාගත්තාම x වර්ග ඍණ y වර්ග. එතකොට මේ මූල නැති වෙනවා. ඒතර අපිට හම්බ වෙනවා 1 ධන x ඍණ 1 ඍණ x කියලා. මෙයා අපිට කිසි කරදරයක් කරන්නේ නැහැ. මැද්දේ ධන ලකුණන්නේ තියෙන්නේ. බිංදු දැම්මට කරදරයක් කරන්නේ නැහැ. එයාගේ සීමාව වෙනම ලියාගමු. x වල සීමාව බිඳුවට යනකොට 1 ධන x වල මූල 1 ඍණ x වල මූල. ඊට පස්සේ අපිට හම්බ වෙනවා මෙතනින් මම මෙහෙම වැඩක් කරනවා. පොදු හරයක් ගන්නවා. පොදු හරයක් ගත්තාම හම්බ වෙනවා sin 2x 1 ඍණ cos 2x තව යට cos 2x කෙනෙක් හම්බ වෙනවා. මම එයා පොඩ්ඩක් ඈඩ් කරලා වෙනම ලියන්න. x වල සීමා බිඳුවට ඇදී 1 යට cos 2x කියලා. හේතුව එයා කිසි කරදරයක් කරන්නේ නැහැ. මේ පොදු හරයෙන් හම්බෙන cos 2x තමයි මේ වෙනම ලියාගත්තේ. එයා කරදරයක් කරන්නේ නැති නිසා. මොකද cos බිඳුව දාපුවම එකයිනේ උත්තරේ. එතකොට අපිට කිසිම කරදරයක් වෙන්නේ නැහැ. මෙතනදී x බිඳුව කියන සීමාව ආදේශ කරගත්තොත් එක ධන බිඳුව බිඳුවයි එකේ මූලය 1යි. එක ඍණ බිඳුවත් බිඳුව එකේ මූලය 1යි 1 1 2යි. ඊට පස්සේ මෙතන අපිට පහළ හම්බ වෙනවා x වල වර්ග. දැන් මෙතන සුළු කරගත්තොත් ඔයාලට පේනවා මේ එකට මෙතන ඍණ එක කැපෙනවා. මෙතන x මෙතන ඍණයි ඍණයි ධන වෙලා ධන x. ඒ කියන්නේ මේ x 2යි x. දැන් ඔයාලට මේ දෙන්න එකට කනෙක්ට් කරගන්න පුළුවන්. ඒතර ඔයාලට හම්බ වෙනවා ලිමිට් x වල සීමාව බිඳුවට යද්දී sin 2x යට 2x. මම ඉතුරු කට්ටියගේ සීමාව වෙනම ලියා ගන්නම්. 1 ඍණ cos 2x බෙදීම x වර්ග. මෙතනින් cos බිඳුව දාපුවම උත්තරේ 1යි.
එතකොට 1 යට 1 වරක් 2 කියලායි හම්බෙන්නේ. දැන් ඔයා මේකට ප්‍රතිබද්ධයෙන් ගුණ කරලා හදන්නත් පුළුවන්. 1 ඍණ cos 2x sin කරගන්න ප්‍රතිබද්ධයෙන් ගුණ කරන්න පුළුවන්. හැබැයි ඒක ටිකක් දිගයිනේ. අපි කලින් හදලා ප්‍රතිබද්ධයෙන් ගුණ කරලා දිග උනා තේරුණානේ. ඒ නිසා මම කියපු ක්‍රමේ පාවිච්චි කරන්න 1 ඍණ cos යමක් කියන්නේ 2 sin වර්ග යම බෙදීම 2ක්. මෙතන දැන් x බිඳුවට උනා කියලා කියන්නේ 2x බිඳුවට උනා කිව්වත් කමක් නැහැනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් u1 වල සීමා බිඳුවට ඇති sin u යට u. කවුද u කියලා කියන්නේ? 2x. sorry u1 කියලා කියන්නේ 2x. එතන මෙතන u1 යට u1. ඒතර මේ sin ප්‍රමේයක් අපි හදාගත්තා. මෙතන x වල සීමාව බිඳුවට යනකොට 1 ඍණ cos 2x කියලා කියන්නේ 2 sin වර්ග x. එතකොට 2x තියෙන නිසා මෙතන x, මෙතන x වල වර්ග. මෙතන උත්තරේ 2යි. දැන් ඔයාලට පුළුවන් මෙතන උත්තරේ 1යි, මෙතනින් 2ක් එළියට ගන්න. එළියට ගත්තාම ඔයාලට sin ප්‍රමේය හම්බෙන්නේ. එතකොට 1 වර්ග කියලා හම්බෙනවා. තව 2ක් හම්බෙනවා. උත්තරේ 4යි කියලා හම්බෙනවා. මම හිතනවා ඒක තේරෙන්නේ නැති කියලා. 4 කියන උත්තරේ තමයි අපිට පෙන්වන්නත් තිබ්බේ. තව ඔයාලට තියනවාද අහගන්න විශේෂ පාස් පේපර් ගැටලු හදද්දි නිකන් අමාරුයි කියලා දැනුම් පාස් පේපර් ගැටලු තියනවාද? අපි නැත්නම් මොඩල් ගණන් ටිකකට යන්න. පාස් පේපර් ගණන් තව ටිකක් හදමුද මොඩල් ගණන් ටිකකට යන්න? chat එකේ දාන්න බලන්න. ඔයා තමයි දන්නේ. ඔයාට ඒ කියන්නේ ස්පෙෂලි මතකයක් තියෙනවා නම් කියන්න මේ අමාරු වෙච්ච පාස් පේපර් ගැටලු තියෙනවා නම්. සාමාන්‍ය පාස් පේපර් ගැටලු ටික ගත්තාම ඔක්කොම එක වගේ ගොඩාක් පහසු ඒවා යන්නේ. මේ අමාරුයි කියලා කියන්න පාස් පේපර් වල නම් මුකුත්ම නැහැ. ඕනනම් අපි ටිකක් පරණ ගණන් හදලා බලමු 2011 වගේ. තව එකක් හදලා බලමු ටිකක් පරණ. 2011 හදලා බලමු. ඊපස්සේ මොඩල් ගණන් ටිකට යමු. පාස් පේපර් සාමාන්‍යයෙන් ගොඩාක් ලේසි සීමා ගන්න. දෙදස් 12 පේපරේ ඩවුන්ලෝඩ්ලා නැහැ 12 හදලෙමු. මේ තියෙන 2012 සීමා ගන්න. ඒක ටිකක් දිගයි වගේ පේනවා අපි හිතමු. පාට තනි කරව ත්‍රිකෝණමිතිය කැලි ටිකක් තමයි පේන්නේ. එතකොට අනිවාර්යයෙන්ම sin ප්‍රමේය තමයි මතක් වෙන්නත් ඕනේ. මොකද අපි පටන් ගන්න කියලා බලන්න ඉස්සල්ලාම 2 sin වර්ග 3යි x වර්ග cos x කියලා තියෙනවා. උඩ අපිට හම්බ වෙනවා x sin x කියලා. ඔයාලට පුළුවන් එහෙම කරන්න පුළුවන්. අපිට පුළුවන් නේ ඉහළයි පහළයි x වර්ග වලින් බෙදා ගන්න. මේ විදිහට උඩ හම්බ වෙනවා x sin x, එයා බෙදනවා x වර්ග වලින්. යට හම්බ වෙනවා 2 sin වර්ග 3යි x ඍණ x වර්ග cos x, එයාවත් බෙදනවා x වර්ග වලින්. එතකොට ඔයාලට පේනවා මේ x ට මේ x කැපුව හැකි. ඉහළයි පහළයි x වර්ග වලින් බෙදාගත්තට වැරද්දක් නැහැ නේ. කැපුවාම උඩ කෙලින්ම sin ක්‍රමය හැදෙනවා. පහළ හැදෙනවා. පහළට මම සීමා වෙනම දානවා. වෙනම දාද්දි 2 sin වර්ග 3x යට x වර්ග කියලා වෙනම බෙදා ගන්නා. ඍණ
x වල සීමාව බිඳුවට යද්දී x වර්ග cos x යට x වර්ග කියලා වෙනම සීමාව යොදා ගන්නවා. එතකොට මේ x වර්ගයට මේ x වර්ග සුළු වෙලා යනවා. සුළු වෙලා ගිහිල්ලා උඩ අපිට හම්බෙන්නේ 1යි කියලා sin ප්‍රමේය තියෙන්නේ. පහළ මෙතන මේ දෙක මම එළියට ගන්නවා. එළියට අරගෙන ඇතුලේ තියෙන sin 3x නේ. මෙතනට 3x දා ගන්නවා. හැබැයි 3x දාපුවම උඩ 9ෙන් ගුණ කරන්න ඕනේ. කියන්නේ 3 වර්ග වලින් ගුණ කරන්න ඕනේ. ඒතර මට හම්බ වෙනවා 2යි උඩ 9ෙන් ගුණ කරන්න ඕනේ කිව්වා. ඒකත් ගුණ කරගත්තා එළියෙන්ම. ලිමිට් x වල සීමාව බිඳුවට යනකොට එතකොට අපිට හම්බ වෙනවා sin වර්ග 3x යට 3x වල වර්ග. දැන් x බිඳුවට යනවා කියන්නේ 3x යන්නේ බිඳුවටනේ. එතකොට අපිට sin ප්‍රමේය එතන හැදෙනවා. ඊට පස්සේ මෙතනින් වාට x වර්ග කපලා දාගත්තාම ලිමිට් x වල සීමාව බිඳුවට ඇති cos x කියලායි හම්බෙන්නේ. දැන් අපි සුළු කරගත්තොත් මේ අපිට නිර්මාණය වුණේ sin ප්‍රමේය නිසා එතන උත්තරේ 1 වර්ග වෙනවා. ඉවර 9 18යි 18 වරක් 1 වර්ග. ඍණ cos බිඳුව 1යි. එහෙනම් අපිට හම්බ වෙනවා 1ට 17යි කියලා. ඒකට ඒ විදිහට අපිට පොඩි පියවර ගානකින් ඒ ගාන ඇත්තට පියවර 3ක් වගේ ඇතුළත හදා ගන්න පුළුවන්. يعني අපි දඩබඩ ගාලා ගාන දැක්ක ගමන් හදන් යන්න කලින් හිතන්න ඕනේ කොහොමද අපි හදන්න පුළුවන් ලේසිම ක්‍රමය කියලා. චුට්ටක් හිතන්න. එක්සෑම් ගානේ නම් එහෙම හිත ඉන්න වෙලාවක් නැහැ. එක්සෑම් පේපරේ දැක්ක ගමන් හදාලා යන්න ඕනේ. නැත්නම් පැය තුනම දෙනවා. අපි දැන් මොඩල් ගණන් එහෙම හදාද්දි නිකන් ප්‍රැක්ටිස් වෙන කාලේ ගානක් දැක්ක ගමන් එකපාරම හදන්න පොඩ්ඩක් හිතන්න. මොකද්ද අපිට ගන්න පුළුවන් ලේසිම ක්‍රමය කියලා. ඒතර අපිට පහසු